ලස්සන වෙන්න ඕනේ මූණ විතරක් නෙවෙයි. හැමදාම මූණ ලස්සන ගැන විතරක් හිතන ඔයාගේ දෙපාවල ලස්සන ගැන කවදා හරි හිතුවද? ඉතින් අද කියලා දෙන්න යන්නේ මූණ වගේම ඔයාගේ කකුල් දෙකත් ලස්සන කරගන්න ගෙදරදීම කරන්න පුළුවන් පෙඩිකියුර් එකක් ගැන. මේ විදිහට ඔයාගේ කකුල් දෙක ඇතුළට දාන්න පුළුවන් මට්ටමේ බේසමක් අරගෙන මේකට මද උණුසුම් වතුර දාන්න. ඒ කියන්නේ ඔයාගේ කකුල් දෙක ඇතුළට දාගන්න පුළුවන් තරම් රස්නේ තියෙන මද උණුසුම් ජලය තමයි ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට කොහොඹ කොළ ටිකක් හොයාගෙන දාන්න. ඊට පස්සේ අපි මේකට බේබි ෂැම්පූ ටිකක් එකතු කරගන්නවා. බේබි ෂැම්පූ දානවා නම් ගොඩක්ම හොඳයි. හැබැයි ඉතින් බේබි ෂැම්පූ හොයාගන්න නැත්නම් ඔයා පාවිච්චි කරන ෂැම්පූ එකෙන් ටිකක් හරි බොඩි වොෂ් එකෙන් ටිකක් හරි මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ මේකට කහ කුඩු ටිකකුත් එකතු කරගන්න ඕනේ. කහ කුඩු එකතු කරාට පස්සේ ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ලුණු කැට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ තියන්නේ පෙඩිකියුර් එක කරන්න කලින් මගේ කකුල් දෙක. අපි මේක ඉවරුණාට පස්සේ බලමු ඊට පස්සේ දෙපාවල පෙනුම කොහොමද කියලාත්. දැන් අපි මේ හදාගත්ත මද රස්න වතුර එකට ඔයාගේ කකුල් දෙක දාලා මෙන්න මේ විදිහට විනාඩි 5ක් විතර තියන්න ආරින්න. මට නම් මේ වතුර එකට කකුල් දෙක දැම්මට පස්සේ ආයෙම ගන්න හිතෙන්නේ නැහැ. ඒ තරම්ම සනීපයි. අපි මේකට එකතු කරන දේවල් අතරින් අද දාන්න ඕනෙම දෙයක් ගෙදර තිබුණේ නැහැ. දෙහි කෑල්ලක්. අනිවාර්යයෙන්ම ඔයා මේ පෙඩිකියුර් එක කරනකොට මේ වතුර එකට දෙහි කෑල්ලක් එකතු කරගන්න. මේ දවස්වල අපේ ගෙදර දෙහි හොයාගන්න නැති නිසා අද මට ඒක ඇඩ් කරන්න බැරි වුණා. අනිවාර්යයෙන්ම ඔයා මේ වතුර එකට දෙහි කෑල්ලක් තියෙනවා නම් එකතු කරගන්න. ඒකෙනුත් ගොඩාක් ලොකු ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ එකතු කරන කහ කොහොඹ කොළ ඒ වගේම දෙහි මද උණුසුම් ජලය ලුණු මේ හැම දෙයකින්ම අපේ දෙපාවල තියෙන අනවශ්‍ය විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. කුණු දූවිලි වගේ දේවල් අයින් කරනවා. ඒ වගේම තමයි අපේ කකුල් කියන්නේ ඉක්මනින්ම දිලීර වගේ දේවල් ආසාදනය වෙන්න පුළුවන් තැනක්. මොකද හැම වෙලාවෙම බාහිරට නිරාවරණය වෙනවනේ. එතකොට මේ අපි එකතු කරන දේවල් වලින් විස බීජ නාශනය කරලා අපේ කකුල් වල දිලීර වගේ දේවල් ඇති වෙලා තියෙනවා නම් අන්න ඒ තත්ත්වත් අවම කරගන්න අපිට මේකෙන් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ දෙපාවල සමය ඕපන් ෆෝසස් වල විෂ සහිත දේවල් එකතු වෙලා තියෙනවා නම් ඒ දේවලුත් ඉවත් කරගන්න මෙන්න මේ සත්කාරය ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට ඔයා මේ වතුර එකේ කකුල් දෙක තියෙන ගමන්ම හොඳින් බ්‍රෂ් එකක් අරගෙන කකුල් දෙකේ ඇඟිලි කරු අතර ඒ වගේම තමයි පිටිපත්ල මේ විදිහට කකුල් දෙකේ හැමතැනක්ම හොඳින් බ්‍රෂ් කරලා පිරිසිදු කර ගන්න. ඒ අතරතුරේ ඔයාට පුළුවන් ඔයාගේ අනවශ්‍ය ප්‍රමාණයට වැඩිලා තියෙන නියපොතු තියනවා නම් කපලා අයින් කර ගන්නත්. ඉතින් මේක සලොන් එකකට ගිහිල්ලා ගොඩාක් ලොකු ගාණක් දීලා කරන පෙඩිකියුර් එකකටත් වඩා ඔයාට ප්‍රතිඵලදායක දෙයක්. ඉතින් මේක මේ සත්කාරය ඔයාට සතියකට වතාවක් හරි ඔයාගේ දෙපාවලට කරන්න පුළුවන් නම් දවසේ පුංචි විනාඩි 5ක් 10ක් මේ වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන් නම් ඔයාගේ මූණ තරමටම ඔයාගේ කකුල් දෙකත් බොහොම සුන්දර විදිහට නිරෝගීව තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. අපි මේ විදිහට කකුල් දෙක පිරිසිදු කරගත්තට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම්කෝ ගෙදරදීම කකුල් දෙකට හොඳ ස්ක්‍රබ් එකක් කරගන්නේ කොහොමද කියලා. මේකට අපිට ඕන වෙන්නේ කෝපි කුඩු ටිකක්, සීනි ටිකක්, කොමාරිකා ජෙල් එකෙන් ටිකක්. මෙන්න මේ විදිහට මම පිරිසිදු භාජනයකට කෝපි කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඔයාට මේකට සීනි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. වීඩියෝ එක ගන්න කලින් මට කොමාරිකා කෑල්ලක් ගන්න බැරි වුණා. ඔයාගේවත් කොමාරිකා නැත්තම් ඔයාට මේකට කඩෙන් ගත්ත ඇලෝවෙරා ජෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එන්නකෝ මගේ පුංචි ලස්සන මල්වත්තත් බලාගෙනම අපි කොමාරිකා කෑල්ලක් හදාගෙන එන්න යමුකෝ. ඉතින් ඔයාට ඔයාව ලස්සන කරගන්න ඕනේ නම් ඔයා දවසට පුංචි වෙලාවක් ඔයා වෙනුවෙනුත් ඉඩ වෙන් කරගන්න ඕනේ. මොකද ඔයාට ලස්සන වෙන්න ඕනේ නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාට ආදරය කරන එක. ඔයාට ආදරය කරන්න පටන් ගත්තම ඔයාට ඔයා වෙනුවෙන් ඉබේම වෙලාවක් හදාගන්න පුළුවන් වෙනවා. මේ බලන්නකෝ මගේ චුටි මල්වත්තේ මල් ගොඩක්. ඉතින් මගේ හිත පිරිසිදු කරලා මාව ලස්සනට තියෙන තවත් එක දෙයක් තමයි මෙන්න මේ චූටි මල් පැලවල පිරලා තියෙන මල්. හැමදාම උදේට හවසට මේවා දකින්නකොට හිතට අමුතුම සතුටක් එනවා. අර පේනවද? ඔයාට පේනව නේද ලස්සන මලක්? අපි නම් මේවට කියන්නේ වෙසක් මල් කියලා. මේ දවස්වල මිදුල පුරාම මේ වෙසක් මල් පිරීලා තියෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට අපි යනවා කොමාරිකා මද කෑල්ලක් කඩා ගන්න. ඔයාට කොමාරිකා පිටි කෑල්ලක් ගෙදරින් මේ විදිහට හොයාගන්න බැරි නම් කඩේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක ඇලෝවේරා ජෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අර කෝපි සීනි එකතු කරගත්ත මිශ්‍රණයට මේ විදිහට කොමාරිකා මද දාන්න ඕනේ. මේක දානකොට හොඳට කල්පනාවෙන් දාන්න මේ කොමාරිකා කෑලි වල තියෙන අර කොළපාට පොතු කෑලි වැටෙන්න දෙන්න එපා. මොකද ඒවා ටිකක් කසනවා. එහෙම වුණොත් ඔයාගේ සම කසන්න ඉඩ තියෙනවා. මේ වගේ කොළපාට කෑල්ලක් වැටුනොත් ඒක අයින් කරගන්න. ඊට පස්සේ අපි මේක හොඳට මේ විදිහට මික්ස් කරගෙන මේ ස්ක්‍රබ් එක හදාගන්නවා. ඔන්න ඉතින් මම දැන් මගේ කකුල් දෙකට මේ ස්ක්‍රබ් එක ආලේප කරන්න යන්නේ. ඔය පේනවනේ මගේ යාළුවා දෙන්න තමයි ඔන්න ඔය විදිහට මෙයා මොනවද දන්නේ මේ කරන්න කියලා බලාගෙන වටි විපරම් කර ඉන්නේ. මේ දෙන්නව අපි අරගෙන ආවේ පාරේ දාලා ගිහින් ඉන්නකොට. අනේ ඇත්තට ඔයා මොනවද අප්පා මේ කකුල් දෙකේ අතුල්ල කරන්නේ? ඈනුනුත් යනවා බඩගිනි කන්න ටිකක් දීලා ඉන්නකෝ නේ ඕවා කරන්න කලින්. බව්ව දෙන්නත් ඔන්න ඔහම කිය මේක දිහා බලාගෙන ඇති කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා හදාගත්ත ස්ක්‍රබ් මිශ්‍රණය ඔයාගේ කකුල් දෙකේ ආලේප කරලා ඔයාට පුළුවන් පුංචි වෙලාවක් මෙන්න මේ විදිහට කකුල් දෙක පිරිමදින්න. මෙතනදී ඔයාගේ ඇඟිලි කරු අතරේ ඒ වගේම විලුඹ කොටස මේ විදිහට හොඳින් පිරිමදින්න ඔයාට පුළුවන්. එතකොට මේකෙන් ඔයාගේ හැමේ තියෙන අනවශ්‍ය කුණු දූවිලි අයින් වෙනවා. මම අර කලින් කිව්වා වගේ ඕපන් පෝසස් වල තියෙන විෂද්‍රව්‍ය අයින් වෙනවා. එතකොට සමට බොහොම පැහැපත් භාවයක් ලබා දෙන්නත් මේ ප්‍රතිකාරයෙන් පුළුවන්. මේ ස්ක්‍රබ් එක කකුල් වලට විතරක් නෙවෙයි මුළු ඇඟටම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ. මේ ස්ක්‍රබ් එක හදන දවසට මම මේක කකුල් දෙකට විතරක් නෙවෙයි ඉතුරු වෙන ටික මගේ මූණටත් මෙන්න මේ විදිහට ගානවා. මොකද මේක මුළු ඇඟටම ඇප්ලයි කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. මේ බලන්න මේ කිසිම ෆිල්ටර් එකක් නැතුව ආෆ්ටර් වොෂ් කරාට පස්සේ මගේ මූණ මේ තියෙන්නේ මේ ප්‍රතිකාර වලින් පස්සේ මගේ කකුල් දෙකේ පෙනුම. ඉතින් ඔයාලට පේනවනේ කලින් තිබ්බට වඩා ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ලොකු ගාණක් වියදම් කරන්න නැතුව ගෙදරදීම මේ වගේ ලස්සන පෙඩිකියුර් එකක් කරලා ඔයාගේ කකුල් දෙක ලස්සනට තියාගන්න. ලස්සන කියන දේ මූණට විතරක් සීමා කරගන්න එපා. ඔන්න අද ඉඳලා මේ පෙඩිකියුර් එකක් try කරලා බලන්න. ලස්සන වෙන්න කැමති ඔයාලා වෙනුවෙන් beauty tips playlist එකක් මම හදලා තියෙනවා මගේ channel එකේ. ඒ වීඩියෝසුත් බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාව මානසිකව ශක්තිමත් කරන්න motivation video playlist එකකුත් තියෙනවා. ඒවත් බලලා ඔයාගේ මනසත් බොහොම සුන්දර කරගන්න ආයි වීඩියෝ එකක් අරගෙන එන්න. අද වීඩියෝ එක ගැන හිතෙන මොනවද කියලා පහලින් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. තින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.